ඉතින් අද වීඩියෝ කතා කරන්න මම මේ පොන්චි ඩෙස්ක් සෙටප් එක මම ක්ලීන් කරන්න කොහොමද කියලා. ඉතින් මට මාළුක ඩෙස්ක් සෙටප් නෑ මට තියෙන මේ පොන්චි ඩෙස්ක් සෙටප් එක. ඉතින් මම මේක ස්ටුඩියෝ අප් එකට හඳුන්වන්නේ නෑ මොකද මේකේ තියෙන්නේ PC එකක් විතර නිසා. ඉතින් මගේ ඩෙස්ක් සෙටප් එක මම මුලින්ම ක්ලීන් කරන්න මම මුලින්ම මගේ mouse pad එක ඔතල පැත්තකින් තියා ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මගේ PC එක අරගෙන ඒකේ කේබල් ටික ගලව ගන්නවා. මොකද අපිට කේබල් ප්‍රශ්නේ ඉදිරියට ගොඩක්ම තදින් බලපාන නිසා. මොකද කේබල් මැනේජ්මන්ට් කියන්නේ මේ ලෝකේ මට තියෙන අමාරුම දෙයක් වෙන නිසා. මොකද කේබල් මැනේජ්මන්ට් කියන්නේ ගොඩක්ම අමාරු දෙයක්. ඉතින් ඔයාගේ ඩිස් සෙටප් එක කොච්චර පොඩි ඩිස් සෙටප් එකක් වුණත් ඔයාගේ ඩිස් සෙටප් එකට ගොඩක් ලස්සන ලුක් එකක් ගන්න ඕන නම් ඔයාට පුළුවන් ඔයාගේ කේබල් මැනේජ්මන්ට් හොඳට කරගන්න. ඉතින් මම ඩිස් එක ක්ලීන් කරන්න කලින් මගේ මුලින්ම PC එකේ තියෙන වයර් ටික ගලව ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේ වයර් ටික ගලවුවට පස්සේ මම මගේ PC එක ඒ පැත්තකින් තියාගෙන මගේ මොනිටරේ වයර් ටික ගලවන්න පටන් ගත්තා. ඉතින් මොනිටරේ වයර් ටික ගලවන්න ඇත්තටම ගොඩක් හීන්සීටුවෙන් තමයි මේ මොනිටරේ වයර් ටික ගලවන්න. මොකද මගේ මොනිටරේ ෆ්‍රේම්ලස් IPS මොනිටර් එකක්. ඉතින් මගේ මේ IPS පැනල් එකට මොකක් හරි පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් ඇත්තටම ගොඩක් ලොකු පාඩුවක් වෙන්නේ. මොකද IPS පැනල් එකක් මේ කාලේ ගොඩක් ගණන් වෙන නිසා. ඉතින් මම ඒක හිමීට ෂේප් එකේ මගේ මෙන්න මේ මොනිටර් එකේ කේබල් ටික ගලව ගත්තා. ඉතින් මම හිමීට මගේ මේකේ කේබල් ටික ගලව ගත්තා. ඉතින් ගලව ගත්තට පස්සේ මම කරේ මගේ මෙන්න මේ මොනිටරේ පැත්තකින් තියලා මගේ මයික්‍රොෆෝන් එක ගලවන්න ගියේ. ඉතින් ඇත්තටම මම මයික්‍රොෆෝන් එකක් වැඩි යූස් කරන්නේ. ඉතින් මේ මයික්‍රොෆෝන් එක මම ගොඩක් යූස් කරව මයික්‍රොෆෝන් එක තමයි මම මේ මයික්‍රොෆෝන් එක විතර ගත්තේ. ඉතින් ඇත්තටම කිව්වොත් මට මයික්‍රොෆෝන් එකක ඇති වැඩක් නැහැ. ඉතින් මේක අඩුවට තිබුණ නිසා තමයි මම එකක් ගත්තේ. ඉතින් මේකේ පොඩි noise cancellation එකක් තියෙනවා. ඉතින් මම එව්වා එන්නේ ඒ cancellation එක නැති කරලා තමයි මම PC එකේ රෙකෝඩ් කරනවා නම් මෙන්න මේ මයික්‍රොෆෝන් එක යූස් කරන්නේ. ඉතින් මට ඉක්මනට මගේ මයික්‍රොෆෝන් එක ගලවන්න පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ මයික්‍රොෆෝන් එකට සෙට් වෙන කෑල්ල තමයි මම දැන් ගැලවුවේ. ඉතින් දැන් මම කරන්නේ මගේ මේ මොනිටර් එක අයින් කරන එක. ඒ කියන්නේ මගේ මොනිටරේ වෙනමයි මොනිටර් ආර්ම් එක වෙනමත් ගලවලා ගන්න එක තමයි මම කරන්නේ. ඉතින් එතකොට මට පුළුවන් ඉක්මනට මේක ක්ලීන් කරගන්න. ඉතින් ඊට පස්සේ මම මගේ මොනිටර් ආර්ම් එකත් පැත්තකින් තියාගත්තා. ඉතින් ඔයාලට මේ පැත්තෙන් පේන්නේ මගේ ලයිට් එක. ඉතින් මේ ලයිට් එක ගොඩක් හොඳ ලයිට් එකක්. ඉතින් දැන් මම මගේ PC එක ගෙනාවා. ඒක ක්ලීන් කරන්න ඕන නිසා දැන් මම මගේ පිටිපස්සේ මෙන්න මේ තියෙන බ්‍රැකට් එක ගලව ගන්නවා. ඉතින් මේක පොඩ්ඩක් පංච් කර ගමන් ගන්නවා. ඉතින් ඔයාට PC එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ PC එක ක්ලීන් කරන්න. මොකද ඒක ක්ලීන් කරේ නැත්නම් ඔයාගේ performance වලටත් ඒක බලපාන්න පුළුවන්. ඉතින් මම මේක උඩ දැන් මෙන්න මේ විදිහට ගලව ගත්තා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේකේ ඩස්ට් එක මොනවා වගේද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මේ විදිහට මගේ ඉස්සරහා වීදුරු ක්ලාස් එකක් ගලව ගන්නවා. ඉතින් මේ ගලවන්න ටිකක් කීන් සීරේ ගලවන්න ඕන. මොකද වීදුරු වල ගන්නොත් වීදුරු මොහොත ඩැමේජ් එකක් වුණොත් ආයෙත් අලුතෙන් වීදුරුවක් අපේ රීප්ලේස් කරන්න වෙන නිසා. ඉතින් මේ විදිහට මම ගලව ගත්ත පස්සේ මම පින්සලක් අරගෙන මෙන්න මේක ක්ලීන් කරන්න පටන් ගත්තා. ඉතින් මේ තියෙන මගේ PC එක. ඉතින් PC එක වට පේනවා ඉතින් හොඳටම ඩස්ට් එක දිනනවා මේ ෆෑන්ස් වල. ඉතින් ඔයා මතක තියාගන්නවා ෆෑන්ස් එකම ක්ලීන් කරනවා නම් අනිවාර්යයෙන්ම ආයි ෆෑන් අල්ලගෙන ක්ලීන් කරන්න. මොකද ඔයා ක්ලීන් කරද්දී ෆෑන් එක කැරගෙන ගත්තොත් ඔයාගේ ෆෑන් එකෙන් පොඩි කරන්ට් එකක් නිපද වෙන්න පුළුවන්. ඒ නිපද වෙලා ඔයාගේ මදර් බෝඩ් එක ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් මට තාම PC ක්ලීනින් කිට් එකක් නැති නිසා තමයි මම මේ දාන්නේ. ඉතින් මම ඉදිරියට PC ක්ලීනින් කිට් එකක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට මම හොඳට පීදා ගන්නවා. ඉතින් මම මේකේ පුඩ් ගලවන්න යන්නේ නැහැ. මොකද මම තාම PC වෙන වෙලේ දාන්න නැති නිසා. ඉතින් PC ගැන දන්නවා but PC ගලවලා අපි හරියට සර්විස් කරන්න කොහොමද කියලා දන්නේ නැති නිසා තමයි මම මෙහෙම පිහි දාලා සුද්ධ කරන්නේ. ඉතින් මම අනිවාර්යයෙන්ම මේ ගැනත් වැඩි දුර දැනගෙන අනිවාර්යයෙන්ම මගේ PC එක මුලින් ඉඳන් ගලවලා ආයෙත් ක්ලීන් අප් කරනවා වෙන දවසක. ඉතින් මේ විදිහට මම ඉක්මනට මේක ක්ලීන් කරගත්තා. ඉතින් ඇත්තටම මේක ක්ලීන් කරගන්න වැඩි දෙයක් කරන්න ඕනේ. මේක මට පිහි දාන්න ඕනේ. ඊට පස්සේ මම මේක බ්‍රැකට් එක ආයෙත් හයි කරනවා. ඉතින් බ්‍රැකට් එකට පොඩි පංච් එකක් දුන්න එක මම මේක රැඳලා හිටිනවා.
ඊට පස්සේ මම මගේ මෙන්න මේ බ්‍රැකට් එකේ ඉස්සරහා ග්ලාස් එක ඇඩ් කරන්න තීරණය කළා. ඉතින් මේ ග්ලාස් එකත් ඇත්තටම ගොඩක් බර ග්ලාස් එකක්. ඉතින් මේ ග්ලාස් එක පොඩි පංචයකින් මට මේකට ෆික්ස් කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මම මගේ මොනිටර් එක අරගෙන මොනිටරේ මගේ ටේබල් උඩින් තියලා හොඳට ඉසිදාගත්තා. ඉතින් මොනිටරේ ගොඩක්ම දූවිලි තිබ්බ මොකද මොනිටරේ තමයි පිටිපස්සේ තියෙන්නේ. ඉතින් පිටිපස්සට ගොඩක්ම දූවිලි එක ඩැමේජ් වෙනවා වැඩි. ඉතින් මම PC එකේ මගේ මොනිටර් එක ගොඩක් හොඳට ක්ලීන් කරා. ඊට පස්සේ මම කරේ මගේ මොනිටර් ආර්ම් එක අරගෙන මේකට ෆික්ස් කරලා මගේ මොනිටර් ආර්ම් එක පිහදාලා මගේ මොනිටර් එකත් ආයෙත් පිහදෙම්මා. ඊට පස්සේ මම කරේ මෙන්න මේ HDMI කේබල් එක අරගෙන මගේ PC එකට කනෙක්ට් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේකේ පවර් කේබල් එකක් ගත්තා. ඒ පවර් කේබල් එකත් අරන් මම මේකට කනෙක්ට් කරගත්තා. ඉතින් මේ දෙක තමයි මට මුලින්ම කනෙක්ට් කරන්න ඕනේ උනේ. මොකද මේ දෙක තමයි කනෙක්ට් කරන්න අමාරුම තැන්වල තියෙන පෝට්ස් දෙක. ඊට පස්සේ මම කරේ මගේ PC එක අනිත් පැත්තට හරවලා මේවට පෝට්ස් ඇඩ් කරන්න ගත්ත එක. ඉතින් මම මුලින්ම කරේ මගේ මයික්‍රොෆෝන් එකේ මගේ ස්පීකර් එකේ ඩිස් එක ගහගත්ත එක. ඊට පස්සේ මම මේ හැම එකක්ම පිළිවෙලට ගහගත්තා. ඉතින් ඊට පස්සේ මම මගේ මයික්‍රොෆෝන් එක සෙට් කරලා මයික්‍රොෆෝන් එකේ කේබල් එක මගේ PC එකට මම ජැක් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මගේ රවුටර් එක ගත්තා. ඉතින් මේ රවුටර් එක ඩයලොග් 4G රවුටර් එකක්. ඉතින් මේක ගොඩක් හොඳ රවුටර් එකකුත් නෙමෙයි. බට් මට මගේ මැට්‍රික් කරගන්න මේක හොඳන ප්‍රමාණවත්. බට් මට මේක ටිකක් මදි වගේ හිතෙනවා. මොකද මේක MBPS 6ක් වගේ තමයි යන්නේ. ඉතින් මගේ වැඩවලට නම් මට මේක ටිකක් මදි. ඉතින් මම ඉදිරියට වෙන සොලියුෂන් එකකට යන්නත් හිතන් ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම කරේ මගේ PC එකේ බ්‍රැකට් එක හයි කරගන්න එක උඩ. ඉතින් මට ඒක අමතක වෙලා තිබ්බේ බ්‍රැකට් එක හයි කරගන්න. ඉතින් මම බ්‍රැකට් එකත් හයි කරගත්තා. ඉතින් දැන් මම මගේ මෙන්න මේ ඩයලොග් රවුටර් එකට පවර් එක කනෙක්ට් කරන්නයි යන්නේ. ඉතින් මම මේක පවර් කේබල් එකෙන් ඇඩ් කරලා පවර් එකක් දෙන්න මම මේ රවුටර් එක කනෙක්ට් කරගන්නවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් සිම්පල් දෙයක්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපේ මෙන්න මේ PC එකට මේ mouse pad එක ගන්න. ඉතින් මම හිතුවේ මේ ගොඩක් සිනමැටික් විදියට එයි කියලා බට් එහෙම උන්නේ නැහැ. මේක ටිකක් අර ජරාවක් විදියට තමයි ආවේ. කවන්නේ. ඉතින් මට වීඩියෝ තමයි කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මගේ කීබෝඩ් එකයි mouse එකයි තියලා මගේ PC එක plug point එකට plug කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේක on වෙයිද නැද්ද කියලා. ඉතින් දැන් අපි බලමු මගේ PC එක on වෙනවද නැද්ද කියලා. ඉතින් මම PC on කරලා තියෙන්නේ 1 2 3. ඔව් PC එක on වුණා friends. ඉතින් මම කලින් පාරක් PC clean කරා. ඉතින් එතකොට PC එක on වුණේ නැහැ. ඉතින් මොකද ප්‍රශ්නේ කියලා හිතා ගන්න බැරුව මටත් හිටියේ. ඉතින් මම ඒ වෙලාවේ කම්පියුටර් shop එකට ගිහිල්ලා මේකත් මොකද්ද ප්‍රශ්නේ කියලා බලුවා. ඉතින් මම ඒ වෙලාවේ power supply එකෙන් off කරලා තමයි PC එක තිබුණා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම PC එක clean කරනවා නම් power supply එක ඔයා off කළාද නැද්ද කියලා බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට තමයි මගේ මේ පුංචි desk setup එක මම clean up කරේ. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම profile channel එක අලුත් කෙනෙක් නම් subscribe කරලා bell notification all දාලා තියාගන්න අමතක කරන්න එපා.